Hi guys, මේ මගේ පළවෙනි long web video එක. ඉතින් අපි පොඩි ගමනක් යන්න හදන්නේ මම යාළුවෝ දෙන්නෙකුයි. වැඩි විස්තර මේ කියන්න බෑනේ. අපි වීඩියෝ එකට ගිහිල්ලා ඒත් ටික කතා කරමු. එහෙනම් යම් එතකොට අපි තැනට ආවා. අතන මම මේ පැටායි කියන රේල්වේ ස්ටේෂන් එක ළඟ. දැන් මම මේ බස් එක නගින්න යන්නේ. මේ බලන්න මේ පාලමට කොළඹම පේනවනේ. මේ දැන් ඇත්තටම මම කියන්නේ තව පොඩ්ඩක් අතරමං වෙනවා. අර මට පාර කියන්න දන්නේ නැති එක්කෙනෙක් පාර කිව්ව නිසා. يعني දන්නේ නැහැ කියන්නේ පාරවල් දාන්න අවුරු කියන්නේ නැහැ. පොඩ්ඩක් ඒත් කන්ෆියුස් වෙනවා. මොකද මේ අර බස් එකේ කට්ටිය කියන්නේ මේ ඇත්තටම කිව්වොත් දන්නවනේ කොන්දොස්තර ඉතින් මේ පාරවල් වලට කිව්වේ නැති නිසා ඉතින් මම දැන් බස් එකේ තැනට යන ගමන් ඒගොල්ලෝ ඉන්න තැනට පිළිුම් දෙන අල්ල ගන්නත් එපා. මේකට මම මේ යන ගමන් ඉන්නේ. එතනට ඉතින් ටක් ගාලා ගියා මම මේ පේනවනේ මේ මෙන්න තමයි මාව අතරමං කරෙන්නේ. මේ ඉතින් දැන් අපි කොයිද යන්නේ කියලා කිව්වෙන වලට අපි යන්නේ මාරවිල කුරුසපල්ලි. ඔව් මාරවිල කුරුසපල්ලි යන්නේ. මේ දැන් අපි එතනට ඒකට යන බස් එකට යන්න එපා. ඉතින් පැය දෙකක් මං හිතන්නේ පැය දෙකමාරක් විතර යනවා එතනට යද්දී. මේ ඉතින් අපි බස් එක නැගලා ගියා. පේනවනේ දෙක අත්ත තැන කචපච මමත් නියම තමයි. මම මේ වීඩියෝ කචපච කරලා මම උතන ගොඩක් කචපච ගැව්වේ නෑ. මං ආන්ස්ට්‍රේක් ගාගෙන සින්දුවක් අහන් තමයි ගියේ. මුන් දෙන්න නම් ඉඳ ගත්තේ අන්තිම වෙනකන් කියෝගෙන තමයි ගියේ නම්. මම ඉතින් සින්දුවක් අහගෙන මේ වැඩක් කන්නේ. මම වැඩි වීඩියෝ කරෙත් නෑ. ඉතින් බස් එක යන්නේ වාරි නෑනේ. කියලා මේ ඉතින් අපි දැන් එතනට රීච් වුණා. රීච් වෙලා ඉතින් අපිට බඩගින්නක් ආවා. අපිට කියන්නේ ගොඩක් බඩගිනි ආපෙත් ඉන්නවල මම නම් කියන්නේ නෑ. ඉතින් අපි ගියා එතනට මේ කෑම් කඩයක් හොයාගෙන. ගොඩක් කෑම් කඩ තියෙනවා. ඉතින් අර අපි දන්නේ නැත්තන්නේ. ඉතින් අපි ගොඩක් හොයාගෙන ගියා. ඉතින් අපිට තැනක් හම්බුණා. බලමු අපි එතනට ගිහලා කෑමත් හැබැයි අවුලක් නැහැ. මං කෑවට අවුලක් නැහැ. ඉතින් මේ කෑම එක නම් හොඳට තිබ්බා. බොරු කියන්නේ නෑනේ. මේ නැති අපි පුදුම වුණා මෙතන මේ වගේ කඩේ අපේ සෙනගිටියේ නැහැ. බොරු කියන්නේ නැහැ සෙනගිටියේ නැහැ. ඒ කඩේ කට්ටිය තමයි හිටියේ. අපි ගියාට පස්සේ නම් දෙන්නේ තුනෙක් වගේ ආවා. පේනවා ඉතින් මේ කන්න පටන් ගත්තා. ඉතින් අරගෙන ඉතින් අපි කයාලා ඒගොල්ලෝ කෑවේ නෑ. මම කෑවේ. කාලා ඉතින් අපි මේ ටීවී එකට ගලලා යන ගම. මේ අපි දැන් මේකනේ පිටින් ඉඳලා මේවක් ගමනක් යන්න ඕන. ඉතින් ප්ලෑන් කරන විතර සමහරක් අය යන්නේ නැහැනේ. ඉතින් අපි යන්න ඕනි කියලා තීරණය කරලා තමයි මේ ආවේ. අපි හැබැයි මේක නම් අපි ඉඳලා තීරණය කරගත්ත එකක්. ගොඩක් කල් ප්ලෑන් කරපු එකක් නෙමෙයි. ඒ නිසා දැන් අපි ආවේ ඇත්තටම කිව්වොත් අපිත් එක්ක කතා වුණා. මේ ඉතින් අපි බලමු කියන්නේ ඉතින් ඔයාලා මෙමය මං කිව්වේ ඊට යදගෙන ඔයගොල්ලෝ මේ වගේ තැනකට යන්න. ඇත්තට මිටට සනසීමක් වෙනවා. ඉතින් අපි මේව ගන්න ගියා. ඉටිපන්දම් ගන්න ගියා. මම ඉටිපන්දම් 14ක් ගත්ත. ගොඩක්ම දීර්ඝක්ෂිගේ බාරයක් තියෙනවා. ඒක ඔප්පු වෙන්න ආවි ගොඩක්ම අපි. ඉතින් මමත් ඉටිපන්දම් 14ක් කළා. මමත් බාරයක් වුණා. ඒක ඉතින් කියන්නේ මම බාරය ඔප්පු වෙන දවසට මේ බ්ලොග් එකක් ගත්තොත් ඊට පස්සේ මං කියන්නම්. ඉතින් අපි මං හිතන බාරය ඔප්පුණා. ඇත්තටම කිව්වොත් පොඩි දෙයක් බාරය ඔප්පුනේ. මේ ලොකු දෙයක් අපිට කරන්න බෑනේ. අපිට පුළුවන් විදිහ දෙයක් කරොත් දෙවියොත් සතුටු වෙනවා. ඉතින් අපි ටිකක් ඉඳගෙන හිටියා. ඇත්තම කිව්වොත් එතන නිදහස්. ඒ කියන්නේ ඉඳගෙන ඉඳි හිතට හරි පොඩි අවංකෙම එතන නිදහස් ඒ වගේ තැනකට. මට ඇත්තටම පන්සල්, කෝවිල් වගේ චර්ච් වලට ගියාම නිකන් අර වෙනම ෆීල් එකක් දැනෙන්නේ. අපි ෆොටෝ එම කරලා දැන් මේ යන ගම අපි ෆොටෝ ගැව්වා. ඒ ටික අන්තිමට දාන්නම් වීඩියෝ එකේ. ඉතින් අපි දැන් යන ගම කොයිද බීච් එකට. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා බීච් එකට යන්න නැතුව ඉන්න බෑනේ. ඉතින් අපි බීච් එකට ගියා. බීච් එකට ගිහලා මේ පේනවනේ. අපි කොයි ගියත් ෆොටෝ ගන්න කෙනෙක් ඉන්නවා. ඒතකොට ෆොටෝ වලට ලස්සනට ඉන්න කෙනෙකුත් ඉන්නවනේ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් අපි මෙතන ඉතින් මේ පොඩි අපි වීඩියෝ කෑල්ලක් ගන්න ගියේ ඒක හරියට ආවේ නෑ. ඒක මන්දි සතුමාදිට ආවේ නැත්තේ. මොකද මම ගොඩක් රඟපාන්න දන්නේ නෑ. ඩාන්සින් කරලා රඟපාන්න දන්නේ නෑ මට ගොඩක්. ඉතින් මේ ගණන් ගන්න එපා අපේ වීඩියෝ කෑල්ල ආවේ නැතුණාට. ඇත්තටම මෙතන මේ වෙල් කියන්නේ පොළොව ඊට මාර ලස්සනයි. මූදේ වැලිද මූදේ වැලි නෑනේ. මූදේ වතුරද වැලිද හරිම කියන්නේ කාම් ෆීලිං එකක්. පේනවනේ මම කියවනේ
ෆොටෝ ගන්න කෙනෙකුත් ඕන්තරක ඉන්න ෆොටෝ වලට ඉන්න කෙනෙකුත් ඉන්නවා කියලා ඔය වගේ. ඇත්තට මේ ඇයි මාරු නිදාස් පුරු කියන්න ඕනේ නෑනේ. ඉතින් මේගොල්ලෝ ෆොටෝග්‍රාෆ් එකේ මම පොඩ්ඩක් පැත්තලා රස වින්දා ස්වභාව ධර්ම රස විඳින්න බෑ. රස වින්දා මේ ලස්සනයි තැන නම් ඉතින් මම ෆොටෝ ගැවුවා කියන්න ඕනේ නෑනේ. මම වැඩි ගැව්වේ නෑ. මම කොයි වගේ වීඩියෝ එකේ අන්තිමට මම ෆොටෝස් ටික දාන්නම්. මේ ඉතින් දැන් පේනවනේ දිරුක්සික වැඩි ගෙවෙන ෆොටෝ වලට ඇක්ෂන් දෙනවායි කාලින්දි වැඩි ෆොටෝ ගන්නවායි මගේ වැඩි වීඩියෝ කරනවා. මේ මම කියන්නේ මගේ වීඩියෝ එකේ ගොඩාම තියෙන දිරුක්සි ෆොටෝ ගන්න එකයි කාලින්දි ෆොටෝ ගන්න එකයි විතරයි. වෙන මුකුත්ම නැහැ. ඉතින් මං කරපු වැඩේ ඒව වීඩියෝ කර පැතලා හිටියා. මගේත් ගත්තා උතන ඇත්තටම මෙතන වතුර කියන්නේ වතුර පාර රැල්ල පාර යනවා මා ලස්සනයි එතන. ඉතින් එතනින් එන්න ඉතින් නෑ. අපි යට මුකුත් කියන්නත් බෑ. ඉතින් එන්න ඉතින් නෑ. එතන ලස්සනයි ෆොටෝ ගන්න. කියන්නේ ෆොටෝ ෂූට් එකක් ගන්න කියාපු තැන මෙතන. ඉතින් අපි වීඩියෝ ෂූට් උත් එහෙම කරා. බුදු කියන්නේ නෑ වීඩියෝ ෂූට් කරා. ඒ වීඩියෝ ෂූට් එකත් මම මගේ YouTube channel එකෙන් අප්ලෝඩ් කරනවා. ඔයගොල්ලෝ බලන්න මාත් එක්ක හැමදාම මේ වගේ ඉන්න. තව දෙයක් මට ඔයාලට පටන් ගද්දි කියන්න බැරි වුණානේ. මේ මාව ෆලෝ කරන්න, subscribe කරන්න, එතකොට share කරන්න. ඉතින් අපි වෙනවනේ වීමේකුත් බිලා යන්න ලෑස්ති වෙනවා මේ දැන්. මේ අපි ඉතින් ගියා යද්දි පොඩ්ඩක් අවස් වුණා කියන්නේ පොඩ්ඩක් පාමාර අයට විතර කිට්ටු මං හිතන්නේ. මේ බස් හෝල්ඩ් එකේ ටිකිටිය අපි බස් එකක් එනකම් මේ ඉතින් ටික වෙලා ගියාට පස්සේ බස් එකක් ආවා. හොඳ අපි වැඩි වෙලා එතන හිටියේ නෑ ටික වෙලා හිටියා අපි ATM එකටත් ගියා පොඩ්ඩක් ටික වෙලා හිටියා. අපි ඉතින් මේ දැන් යන්න හදන්නේ අපි කියන්නේ ගෙදර යන්නේ නැහැ. මේගොල්ලෝ ප්ලෑන් කරා මේ ඇඳුම් වගේක් ගන්න යන්න. මොකද මෙයාට දැන් අපිට 18 වෙනිදා පොඩි පාටියක් තියෙනවා. ඒකේ vlog එකක් මම එවන්නම්. ඉතින් ඒකට ඇඳුම් ගන්න තමයි අපි මේ යන්නේ. මේ පේනවනේ අපි දැන් කඩේට ආව ඇඳුම් ගන්න. මම කඩේ නම් ගොඩක් වීඩියෝ ෆොටෝ කරා. ඉතින් ඒවා මට හොයා ගන්න බැරි වුණා. මොකද මේ සිද්ධීන් වෙලා ගොඩක් කාලයකට පස්සේ මේ වීඩියෝ එකදී පොඩි බිසි එකක් නිසා. ඉතින් මම ඒවා ෆොටෝස් වලින් වීඩියෝස් වලින් හම්බුනොත් මම මේකට අප්ලෝඩ් කරන්නම්. මේ හැබැයි ඉතින් මම වැඩි වීඩියෝ කරේ නැහැ. මම මේ කඩේ කොහොමද ගැන විස්තරات ඔයාලට ඉස්සරහට දාන්න කියලා තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. කොහොම වෙයිද දන්නේ නැහැ. මම කොහොමද දාන්න try එකක් දෙනවා. ඉතින් මං කිව්වා මගේ අපේ පාටිය 18 වෙනිදා අපේ යාළුවගේ බර්ත්ඩේ එකක් යනවා. මගේ හොඳම යාළුවගේ බර්ත්ඩේ එකක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕන vlog එකක්. ඒකත් අනිවාර්යයෙන්ම දාන්නම්. ඒක කොහොමත් ඒක දානවා. ඉතින් මේ දැන් අපි ඇඳුම් ගන්නාවේ මට නම් මං ගත්ත කලින්ම මේ දිරුක්ස්ටයි කාවින්දට ඇඳුම් දෙයක් ගන්න. මේ පේනවනේ එතනට ගිහලත් අපි වීඩියෝ ඉතින් කාවින්ද නම් ගිය ගමන් ඇඳුමක් ගත්තා. මේ දිරුක්ස් නම් තෝරන්න පොඩක් අපිට වෙලා ගියේ. මේ පේනවනේ ඔය ඉන්නේ ඇඳුම් ඇඳ ලස්සනට එනවා ඒ ඇඳුම් තුනක් එයාට කන්ෆියුස් වෙලා හිටියේ. ඉතින් අපි අන්තිමටම ඇඳුමක් තෝරගෙන මේ යන ගමන් ඉතින් අපි මේ බස් හෝල්ඩ් එක හිටියා. ඒ කියන්නේ ඉතින් බස් එකක් ඇවිල්ලා දැන් ඉතින් අපි වෙන මොහොත ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ බස් එකෙන් එයාලා ඉතින් බස් එකෙන් බැලලා ගියා. ඉතින් මම මේ තනියෙන් යනවා. එයාලා මට කලින් බැස්සනේ ඉතින්. ඒකයි ඉතින් අපි මෙතනින් දැන් මම අද වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් තවත් මේ වගේ හොඳ vlog එකකින් අපි හම්බ වෙමු නැවත. ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා share කරන්න. අපි තවත් මේ වගේ අලුත් vlog එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ ගමන්.